සෑම බෞද්ධ ගෙදරකම වෙසක් කාලේට වෙසක් කූඩුවක් හදනවමනේ. මමත් හැදුවා මගේ ගෙදර අයත් එක්ක ලස්සන වෙසක් කූඩුවක්. මේ බලන්නකෝ අපේ පුතත් වෙසක් කූඩුවක් හදනවා තනියම. ඒ වගේම තමයි වෙසක් කූඩුවක් විශේෂ විදියට හදන්න ඕනේ කියලා මං හිතුවා. මම ඉතින් ඔයාලට හැමදාම ගෙනාවේ මල් වීඩියෝනේ. මට ඉතින් මලක් කිව්වොත් ආයෙ වෙන මුකුත් ඕනේ නෑනේ. මම හිතුවා ඉතින් මල් වලින්ම වෙසක් කූඩුවක් හදන්න. බලමු. මෙන්න මෙහෙම තමයි මම වෙසක් කූඩුව හැදුවේ. මෙන්න මේ වගේ කොලයක් නවලා අරගෙන තමයි මම මලට ඕනි පෙති ටික හදාගත්තේ. බලන්නකෝ. ඔයාලට පැහැදිලිව බැලුවොත් හොඳට ඔයාලට පුළුවන් ගෙදර මේ විදියට වෙසක් කූඩුවක් හදාගන්න. මම ඔයාලට මේ වීඩියෝ එක අවසන් වෙනකම් පැහැදිලිවම වෙසක් කූඩුව හරියටම හදපු විදිය අවසන් වෙනකම්ම දාලා තියෙනවා. මිස් නොකර බලන්න. මෙහෙම දෙකට නවලා ඊට පස්සේ හතරට නවලා ඊට පස්සේ ආයෙත් නවලා. ඊට පස්සේ මම මේක කපනවා. දෙකට කපලා මම ඉතින් පෑනෙන් හැඩේ ඇඳ ගන්නවා. මොකද කතරෙන් කපනකොට එහෙට මෙහෙට යන නිසා. ඒ මම කපන්නේ ලොකු මල් පෙත්ත. ඔය විදියට නෙමෙයි ඔය ගලවන්නේ. පොඩි වෙනසක් ගන්නවා. වීඩියෝ එක ඉස්සරහට බලන්න. මේ පෙත්තට අමතරව තව සයිස් එකකින් මම තව පෙති කපා ගත්තා. සයිස් දෙකකින් මම පෙති කපා ගත්තා. මේ තියෙන්නේ සයිස් දෙක. මේ ලොකු සයිස් එක, මේ පොඩි සයිස් එක. ඊට පස්සේ පෑනක් අරගෙන මෙන්න මේ විදියට රෝල් කරන්න ඕනේ. පෙත්තේ 3න් 2ක්. එහෙම රෝල් කරලා චුට්ටක් ගොඩි කරනවා. ඊට පස්සේ ආපහු මේ විදියට දිගාරිනවා. බලන්න. ලස්සනට පෙත්තක් විදියට හැදුණා නේද? මේ විදියට ඉතින් පෙති කීපයක් හදාගන්න ඕනේ. මම නම් පෙති ගොඩක් හදාගත්තා. මොකද මම හතරක් තියෙනවනේ. මේ විදියට අලව ගන්න. බලන්න මම අලවන විදිය. එක පෙති රවුමක්. ඊළඟ ලොකු පෙති රවුම. හරි. දැන් පෙති රකින්නේ ලොකු පෙති වලින්. ඊට පස්සේ මේ අලවන්නේ පොඩි පෙති. මෙන්න මේ විදියට පොඩි පෙති ටිකත් අලව ගන්නවා. මක් නෙමෙයි පොඩි පෙති රවුම් 3ක් මම අලව ගත්තා. ගම් ගොඩාක් ගන්න එපා. ගම් චුට්ටක් ගන්න. මොකද වෙසක් වල පරණ වෙද්දි ගම් ගාපු පාර පේනවා. එතකොට කැතයිනේ. මම පාවිච්චි කරේ බයින්ඩර් ගම්. බයින්ඩර් ගම් වලින් වෙසක් වල ලස්සනට අලව ගන්න පුළුවන්. පාප්ප නැති අයටත් නගරවල ඉන්න අයටත් ඉතාම පහසුයි බයින්ඩර් ගම් එකක් හොයාගන්න පුළුවන්. බුක් ෂොප් වල ඕනම කඩේක තියෙනවා ගන්න. මේ බලන්න. වෙසක් වලේ පෙති ටික හදලා ඉවර වෙලා මල් හතරම හැදුවා. දැන් මම වටේට ලස්සන රැලි පටියක් කපා ගන්න හදන්නේ. ඒකත් මම විශේෂ විදියට කරා. මල් වලින් රැලි පටි හැදුවා. බලමු ඒක හදාගන්න විදිය. මේ වගේ රැලි පටි අරගෙන 3ට බෙදලා මෙන්න මේ විදියට දෙකට නවනවා. ඊට පස්සේ මැදින් විතර චුට්ටක් වෙන කපා ගන්නවා. ඊට පස්සේ පෑනෙන් අපි හැඩේ ඇඳ ගන්න ඕනේ. බලන්න මම ඇඳපු හැඩේ මේ විදියට තමයි මම මේ හැඩේ කපා ගන්නේ. දැන් තියෙන්නේ දිගාරින්න. හිමින් දිගාරින්න ඕනේ. කැඩුනොත් රැලි පටියම අයින් කරන්න වෙනවා. මම ඉතින් රැලි පටි ටිකක් හදාගෙන මේ විදියට ඇලෙව්වා. මේ වීඩියෝ එක දික් වෙනකොට ඔයාලට බලන්න අමාරු නිසා මම කෙටියෙන් හැදුවේ. ඔයාලා ස්කිප් කරලා හිමින් බලන්න. එතකොට ඔයාලට පුළුවන් පැහැදිලිව මේක බලා ගන්න. මේ ඊළඟට වටේට දාන රැලි පටි. ඒකත් මම ලස්සන විදියට හදාගත්තා. රෝස මල තිබ්බට කොළ නෑනේ. ඒ නිසා මම ඉතින් මේ විදියට හදාගත්තා. ඉතින්
දිගටම අලව ගන්න. හරි. ෆයිනල් රිසල්ට්. බලන්න මගේ කූඩුවේ ලස්සන. ඔයාලටත් පුළුවන් වෙනසක් විදියට මේ වගේ ලස්සන කූඩුවක් හදලා බලන්න. චුට්ටක් මහන්සි තමයි. ඒත් හිතට දැනෙන සතුට සල්ලි වලට ගන්න බෑ. ඔයාලත් try කරලා බලන්න. බලන්නකො කොච්චර ලස්සනද කියලා. මානසික නිදහස හැමෝටම වැදගත්. මම ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම නිරෝගී දිවියක් ලැබේවා කියලා. මේ වෙසක් ප්‍රාර්ථනාව මගේ.